හෙලෝ ඔන්න අද තමයි අපි මැලේසියාවල ඉන්න පළවෙනි දවස. ඉතින් අපි කෙලින්ම සිංගප්පූරුවේ ඉඳන් මැලේසියාවෙල ආවේ මැලේසියාවල සෙරන්ඩීප් රෙස්ටෝරන්ට් එකට. ඉතින් අපි දැන් මේ අපේ ඩිනර් එක ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතන ගොඩාක් ශ්‍රී ලංකන් කැම්ප් තිබුණා. අපි අර දවස් 4ක් විතර අපේ කැම්ප් නැතුව හිටපු හින්දා 13 වෙනකන් 16 වෙනකම්ම ඉතින් අපි මෙතන ඇත්තටම ඩිස්ප්ලින් පැත්තකින් තියලා බඩජාරිය වගේ කාපු එක තමයි කරේ. කොච්චර කෑවද කියනවා නම් අපේ අම්මි ඉන්දියාප්ප කොත්තුවක් බෙදාගෙන ආවා පොසම්පොල කියලා හිතලා. ඉතින් තව මෙතන ආප්ප තිබ්බා, ඉන්දියාප්ප නම් තිබුණේ නැහැ, රොටි තිබුණෙත් නැහැ. ෆ්‍රයිඩ් රයිස් තිබ්බා, කොත්තු තිබ්බා, එක එක තිබ්බා. ඉතින් ඒවා අපි ඔක්කොම වගේ කෑවා. ඩෙසර්ට් නම් කෑවේ නැහැ. මොකද අපි ඩෙසර්ට් කාලා තිබුණ වෙලාව ප්‍රයෝජනෙට අරන් කෑම කාපු එක තමයි කරේ. මොකද එච්චර බඩගින්නේ හිටියේ අපි කොච්චර කෑවත් අපිට සිංගප්පූර් ෆුඩ් සෙට් වෙන්නේ නැති හින්දා. මට මෙන්න මේ වගේ ෂොට්ස් ටිකක් ගන්නත් පුළුවන් වුණා. මොකද මේ වගේ කේක જાතිය පිළිම තියලා තිබ්බා හැම කෑම එකට පස්සෙම. මේ තියන්නේ මේගොල්ලන්ගේ ආප්ප හදන තැන. එහෙම නැත්නම් මෙයාලගේ ඇක්ෂන් මෙනු එක. ඉතින් එතනින් මම පැය භාගයක් විතර පොලිමේ ඉඳලා ආප්ප හම්බුන්නේ නැති තැන මට එපා කියලා ආවා. හැබැයි අපේ අම්මේ ගිහලා පොලිමේ ඉඳලා පැය කාලෙකින් විතර ටික අරන් ආවා. මං හිතන්නේ මම පොඩි හින්දා වෙන්න දෙන්නේ නැතුව ඇති. තාම මෙතන අපේ තාත්තලා සින්දුත් කිව්වා. ඉතින් එයාලා සින්දු කියනවා එහෙමත් මං හරිම ආසාවෙන් බලාගෙන හිටියා, වීඩියෝ කරා. හැබැයි කියන්න දුකයි මට ඒ වගේ ඔරිජිනල් සවුන්ඩ් දාන්න බෑ. හේතුව මට පුරුද්දක් තියෙනවා කවුරු හරි සින්දුවක් කියනවා බලාගෙන ඉන්නවා නම් අහනවා නම් මමත් ඒක කියනවා. ඉතින් මගේ කටහඬ සින්දුවකින් ඇහුවොත් ඔයාලා ජීවිතේට ආයේ මගේ vlogs බලන්නේ නෑ මට සින්දු කියන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ නම් මගේ සින්දුව කැත. මොකද ගොඩක් ඒ වගේ වචන මම දන්නේ නෑ නිකන් කියව හිටියට. මැලේසියාවල නම් ඕල්රෙඩි අපි කරේ shopping කරපු එක. අපි ඔය බලන්න ගියපු තැන්වල ෆොටෝ ස්ටොප් විතරයි තිබ්බේ. කැමති අය ඉතින් එතනින් වෙනම ඒවා නැගලා ඒවා බලලා ආවා. හැබැයි ගොඩක් වෙලාවට අපි කරේ නම් එතන ෆොටෝස් ගහලා අපි තාත්ති නැග්ග සමහර අපි මයිත් නැග්ගමුකෝ තාත්ති යනකොට අපි වෙර කොහෙවත් යන්නේ නැහනේ. අපි ගොඩක් කරේ ෆොටෝස් ගහලා අපේ ක්‍රූ එකම කරේ එහෙමයි. අපි ගියා shopping කරන්න. මොකද අපි සිංගප්පූර් වලින් shopping කරේ නැහැ. අපිට කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි යුනිවර්සල් ගියා, එහෙම ගියා. මෙහෙ අපි ඇත්තටම බලන්න ගිය කෙනෙක්. අපිට බලන්න නම් ගොඩක් තිබ්බා. අපි හැමතැනම ගියා. ගිහිල්ලා අපි ෆොටෝස් අරන් ආවා. හරිද? නැතු බලන්න යන්න තිබුණේ නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ. අපි අපේ ෆුල් ඩේ එකම shopping වලින් අයින් වෙලා ඒ දවසම නෙමෙයි අපි එදත් හවස ආයි ගියා ටයිම්ස් ස්ක්වයර් එකට shopping කරන්න. මේ කොහෙද අවසාන දවසට කලින් දවසේ සන්වේ ලගූන් ගියපු එක විතරයි. අනිත් හැමදාම අපි කරේ හැමතැනම shopping කරපු එක. අතන අපිට ලොකු දෙයක් ගන්න බැරි වුණා. අර shopping කියන බඩු ගන්නට බඩු බලන්න තමයි වෙලා යන්නේ. මේක ගන්නවද මේකද හොඳ මේ බ්‍රෑන්ඩ් එකක් ගන්නවද අරක ගන්නවද එහෙම. ඉතින් දැන් අපේ තාත්තේ ඩුවට් එකක් කිව්වා මේ ආන්ටිත් එක්ක. එනං කිව්වේ මං ආසම සින්දුවක් පෙම්රස වැහෙන. ඔයාලත් ආසයිද? මම ඇත්තටම මේ සින්දුවට ආස වෙන ගත්තේ ඒකේ ඔරිජිනල් එක හෙව්වට පස්සේ නෙමෙයි. 2021 කොහෙද වොයිස් ටීන්ස් වල ප්‍රොඩියුසර් ත්‍යාගරාජා කිව්වට පස්සේ මං ඒ අර ටැමිල් විදියට කියපු හින්දාද කොහෙද ඒකට හරි ආස වුණා. ඊට පස්සේ අපි ඒ රෙස්ටෝරන්ට් එකෙන් ආවා. ඉදානම් ආයෙ මුකුත් වීඩියෝ කරේ නෑ. අපිට මැලේසියාවල අපි හිටියා අවියයිස් කියලා හොටෙල් එකක. ඒක නම් හරි හොඳ හොටෙල් එකක්. මම දැන් හදන්නේ තේ එකක් හදන්න. මම ඇත්තටම තේ එක හදලා වලට පෙන්නුවා. මේ ඒ හදන වෙලාවේ ගත්ත ක්ලිප් එකක්. මේ නම් පහුවදා රෑ. පහුවදා අපි මොකද කරේ කියලා මට මතක නෑ ඇත්තටම. මං වීඩියෝස් ගත්ත ගොඩක්. මම ඒවා වලට අරන් ඉන්නම්. මේ එදා හවස අපි චයිනා ටවුන් යන්න මේ හදන්නේ. තාත්ති වොෂ් දාලා එනකම් මම කොෆි එකක් හදාගත්තා. මම මේ සීනි පැකට් අර 3 දෙනාටම දීලා තිබ්බ ගාන දැම්ම එක තේ එකකට. මොකද මෙහෙ මන් දන්නේ කෝපි වල තියෙන අවුලක්ද කියලා. කොච්චර සීනි දැම්මත් පැණි රහ නැහැ. මට පැන් රහ නැතුව කෝපි බොන්න බෑ. හරිද? මේ මම හර්බල් ටී බොනවා සීනි දාන්න නැතුව. හර්බල් ටී සීනි දාලා බොන්නේ නැහැ මං. අනිත් හැම එකකටම මට සීනි ඕනේ. නැතුව බොන්න බෑ. අර කට ඇලෙන්නම සීනි ඕනේ මට. එහෙම නැත්තම් බොන්න බෑ. මම එහෙම වැඩි බොන කෙනෙකුත් නෙවෙයි. බොන්නේ මට හොඳටම ගෑස් වැඩි වෙලා බඩගිනි වැඩි වුණාම මේ හරි කොහොම හරි දැන් මම මේ ඉන්නේ තේ එකක් හදන ගම.
මම ඔයාලට චයිනාටවුන් තව වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේ වීඩියෝ එකේ තියෙනට චයිනාටවුන් වල ක්ලිප්ස් ටිකක් දාන්න. හරිද? මොකද මට මේ ක්ලිප් ටික මදි වගේ. නිකන් මම අරන් තියනවා. මගේ ෆෝන් එකෙන් තව ඇති. මම මේවත් අරන් දාන්නම්. මේ ඉතින් ඔය පේනවනේ මම කඩපු සීන් පැකට් වල තියෙන ඒවත් දානවා. ඇත්තටම මේ සීනි නෑ මේ කැම්ප් වල මේ නාන සීනි පැකට් එකකුත් අරගෙන. මොකෝ මේ තියෙන කිසිම එකකට සීනි නෑ. මේ වලින් මේ අතරින් පතල අපේ හොටෙල් එකක් තියෙනවාද මේක නම් මම හොටෙල් රූම් එකක් කරේ නෑ. මොකද අපි රෑ 12ත් පහ වෙලා තමයි මේ හොටෙල් එකට ආවේ. චෙක් ඉන් උනේ. ඒ හින්දා හන්දක් තිබුණේ නැහැ. ඉතින් මම මේකෙම පොඩ්ඩක් බීලා බැලුවා. ඒක හැබැයි ලීඩහක් ආවා. ඒ හින්දා වෙන්නේ නැති. හරි. කොහොම හරි එහෙනම් දැන් අපි යන්. ඔයාලා චයිනාටවුන් පැත්තේ නම් රැට එන්න මොකද මේ අපේ ක්‍රෝ එකේ හිටියා මැලේසියා පස් පාරක් විතර ආපු අංකල් කෙනෙක්. එයා කිව්වා මේ චයිනාටවුන් වල හොඳට shopping කරන්න තියෙනවා කියලා. අන්තිම දවසේ අපි ලංකාවට fly කරපු දවසේ අපි රෑන් fly කරේ. උදේ වරේ අපිට මුකුත් තිබුණේ නැහැ. කට්ටිය shopping කරන්න තමයි ගියේ. අපිත් ඒ හින්දා ආවා මෙන්න මේ අපිත් එක්ක ඉස්සරහින් යන මාලිලත් එක්කම චයිනාටවුන් වල shopping කරන්න. මෙලෝ දෙයක් තිබුණේ නැහැ. අර රෑට තරම් කන්න දේවල් තිබෙත් නැහැ. ඔක්කොම shops වල. ඉතින් shopping කරන්න නම් මම recommend කරන්නේ නැහැ චයිනාටවුන්. ඉස්සර හොඳ නැහැ. හැබැයි මේ රෑට එන්න රෑට කන්න බොන්න තියෙනවා. තව ලොකු දේවල් තියෙනවා. musicals තියෙනවා. concert වගේ ඒවා තියෙනවා. ඉතින් මේ අපිත් බල ගියා. ඇත්තටම අපි නම් කෑවේ ෂවර්මා එකක් විතරයි. ඒකෙම එපා වුණා. කියන්නේ මේ වෙනස් විදිහේ ෆුඩ් try කරන්න ඕන තමයි. ඒ වුණාට ෂවර්මා එක මෙලෝ රහක් නැහැ. තව මේ හැම ෂොප් එකකම දූරියන් තියෙනවා. මම දූරියන් ගන්න කාලා නැහැ. මම කැමති නැහැ සුවඳට. ගඳක් නෙමෙයි ඒක සුවඳ වැඩි. අර ඕනෙම දෙයක් කොන්ට්‍රෝ ඩවුන් එකේ නේ ඒක සුවඳ වැඩි. ඉතින් අද vlog එක ඉවර කරනවා කියලා මං හිතුවා. කුඩේකුත් අපිට දෙන්න ආවා. මොකද මෙතන හරියට වැස්ස. අපි කුඩයක් ගත්තේ නැහැ. අපි දැන් තෙමෙන එක හොඳයි කියලා හිටියා. ඉවරයි කිව්වට ඉවර නෑ. මං හනීෆා වල අපි shopping කරන වීඩියෝ එකක් දැම්මා. already අනිත් හැම දවසකම අපි කරේ shopping කරපු එක. Sunway Lagoon කියන්නේ water park එකක්. Sky Lodge කියන්නේ අපිට තිබේ එක rides වල යන. ඉතින් ඒ වගේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේකෙන් මං හිතන්නේ තව එක vlog එකකින් වගේ vlog ටික ඉවර වෙයි කියලා. මේ අපි හනීෆා එකට ආවා. අනිවාර්යෙන් හනීෆා එන්න මැලේසියා ආවොත් Little India වල තියෙන්නේ. සිංගප්පූර් නෙමෙයි මැලේසියා ලිටල් ඉන්දියා වල තියෙන්නේ. මේ එන්න අනිවාර්යෙන් මොකද එතන ගොඩක් චොක්ලට්ස් එහෙම තියෙනවා. මට දැන් මේ ලංකාවට ආවට පස්සේ අපරාධී කියලා හිතලා තියෙන්නේ. අපේ කිලෝ 50ක් විතර තව බර අරන් එන්න පුළුවන්කම තිබ්බා. අපි අරන් ආවේ නැහැ. අපි ඉස්සරේම මුකුත් අරන් ආවේ නැහැ ඇත්තටම. ඒ වුණාට මේ මදි කියලා දැන් මට හිතලා තියෙන්නේ. නීවැ තිබ්බා. මම අපි පොන්චට නීවැ ගන්න ආවේ. හැබැයි මේ already මම එයාට ගන්න ආවට මටත් ගත්ත දෙකක්ම. මේ මමත් නිවේ යූස් කරලා තිනවා. මට ලංකාවේ දැන් හොයාගන්න හම්බෙලා නැහැ. මේ පේන ලොකු ටබ් තියෙන්නේ. මම මේ වගේ ටබ් දෙකක් ගත්තා. තව ජෙල් එකකුත් ගත්තා. මට ජෙල් කියන්නේ මෙන්න මේ බොටල් එකකුයි තව මෙන්න මේකකුයි. ඉතින් දැන් vlog එක ඉවර කරන්න ගොඩාක් ළඟයි. අපි බලමු මම මොනවද ගත්තේ කියලා. මේ තියෙන ඔක්කොම ජර්නලින් ස්ටිකර්ස් තමයි මේ තියෙන්නේ. මම හරි කැමතියි ජර්නලින් ස්ටිකර්ස් එකතු කරන්න. ඉතින් මේ තියෙන්නේ ජර්නලින් ස්ටිකර්ස් එකතු කරන්න නෙමෙයි ජර්නල් එකේ අලව ගන්න. තව පෙන්සිල් කේස් මම දෙකක් විතර ගත්තා. මගේ යාළුවන්ටත් ගත්තා. ඊට අමතරව තව ගොඩක් දේවල් ගත්තා. අමිත් මයි දෙන්න දවසේ වෙච්ච දේවල් එහෙම කතා කරන ගමන් මම ඔයාලටත් මේවා පෙන්නුවා. අපි දැන් පැක් කරන ගමන් ඉන්නේ. මොකද අපිට හෙට Sunway Lagoon යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි අනිත් දවසේ යන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපිට තව shopping කරන්න තියෙනවා. මේ sketch book එකක් මේක ගත්තේ මම වගේ art shirt නිමේෂ් shirt ගත්තේ. මම ඒක නිකන් ගත්තේ. මේකත් ගත්තේ නිමේෂ් shirt. මේක නම් අම්මි තේරුවේ. හැබැයි මං තේරුවා වගේ තමයි මං හිටියේ. එහෙනම් අදට vlog එක මෙතනින් මං ඉවර කරනවා කියලා හිතුවා. ආය දවසක ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.